හෙලෝ මිනි කැප්ෂන් ආවා. හෙලෝ යාළුවනේ. ඔයාලන්ට පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එක. අපි අද මිනිස්සුන්ට hina වෙන්නේ නැන්නේ. මාත් එක්ක අද ඉන්නවා අපේ අම්මා ඉන්නවා. අරු කවුද? මදු රොක්ස් ඉන්න අපේ. බලපන් මං ගෙම්ම මේ. මදු රොක්ස් ඇවිල්ලා අපිත් මම අරු මම මයිකල් ජැක්සන්. මුනිය කකුලේ වගේ. අර ස්ක්‍රීන් එක බලන්න මම දැන් බලන්න ඇවිල්ලා නෑ. එවල මේ මයිකල්. එහෙමනේ. යකෝ මොනවද කකුලු? අද අපි කන්නේ කැරට් බොන්නේ අසමුදල. අද අපි බලන්න යන්නේ නළුවෙක්ගේ ජීවිත කතාව පටන් ගත්ත තැන. මිස්ටර් බීස්ට් එයාගේ ජීවිතේ පටන් ගත්ත තැන. එයා ආවේ අන්න එතනින් හරිද? අන්න එයාගේ වීඩියෝ එකට අපි අද බලන්න යන්නේ. ඒ කියන්නේ මම බලන්න යන්නේ මේ මිනිහගේ ධෛර්යවන්තකම. මුන් hina වෙයි. ඒ වුණාට මම ඒක බලනවා. හරිද? මම මිස්ටර් බීස්ට් නේ. ඕකේ. ආ කාලි ඉවර කරන් ඔක්කොම මම බං කට වහගෙන මෙන්න සතුව කන්නේ මම ගලකන්නේ කොයි ඉස්කෝලේ පනල නැෂනල් සෙන්ට්‍රල් ආනන්ද අඩෝ යාළුවනේ අපි අද බලන්න යන්නේ මොකද මේ නම මිස්ටර් බීස්ට් make tasty noodles from Coca-Cola noodles with Coca-Cola experiment කොත්තුමින් Coca-Cola වලින් ඕකේ අපි බලමු එනවා අපේ පරණ වීඩියෝ බෑග්‍රවුන්ඩ් මියුසික් එක දාන්න. අර උඹේ නිල් පාටේ තොප්පියන්නේ මම අපි මන් තමයි මුලින්ම අපේ රිවියුත් කියනවා යපා මම මගේ වීඩියෝට hina වෙද්දී අර අලියාගේ මීම් එක හලියයි මීම නැත්තම අනේ වරෙන් ගොප් තිරේට එක්ස්පෙරිමන්ට් එක එයි ඇස් දෙක කුඩා වෙලා තියෙනවා බලපන් ඉන්ට්‍රෝ එක මු කැන්වගේ හරේ කැන්න අම්මට ආෆ්ටර් එෆෙක්ට් ගහලා තියෙන්නේ මේක ආටිවිට් දම හරි try කරලා බලන්න යන්නේ මෙන්න මේකයි එයි බං ඇස් දෙක මේ බාන්නේ කියවෙන්න ඒජල මම බෑ හොල බෝතලකින් කොතුම් බෑගට් එකක් ඇදුවා අන්න පුළුවන් මොකක් දැන් කතා කරන්න ගත්තා තේරෙන්නේ නැහැ මේක වල මිනිස්සු බැලුවා හරි try කරලා බලන්න යන්නේ මෙන්න මේකයි කොහොල බෝතලකින් කොතුම් බෑගට් එකක් ඇදුවා අන්න පුළුවන් වෙයි ඇයි මොකද මේ කියන්නේ බංගු මෙතන ඉන්න ඕන නම් ආඩුවේ කනවා නිදාන්න මගේ රහක්කේදී කියලා තමයි අද බලන්න යන්නේ අපේ වැඩේට ඉන්න කොකෝල බෝතලයක් මම මෙතන අරගෙන ආවා තාම කඩලවත් නැහැ කොකෝල බෝතලේ ඊට පස්සේ මම මෙතන ගෑස් ලිප් එකක් හදාගත්තා ගෑස් ලිප් පත්තු කරලා එනවා වැඩේ පටන් ගමු ඔය වීඩියෝ පබ්ලික් දාන්න මේක දාන්නේ ඔය වීඩියෝ පබ්ලික් ගෑස් අපේ කොකෝල බෝතලේ මේක දාලා මොකක් ගෑස් ලිප් හොඳට පත් ගෑල්ඩ පත් වෙන්න දුන්නේ ඔබ ස්ටෙප් බයි ස්ටෙප් බා ගෑස් ලිප් එක අවුලක් නෑ දු පත් වුණා ඊට එන්න හදිස්සි එන්නේ බං මෙතනට මම හදිසියව තව වීඩියෝ 10ක් විතර ගන්න තියෙනවා ඉක්මනට කිව්වා යාළුවනේ මම අපේ කොකෝල බෝතලේ මේක දාලා රත් කරගමු කාටනේ වෙයි අම්මලා දුම දාලා ඔව් තමයි ඉස්සර මට එනවතල දුම දාලා අර 7 එකෙන් කරේ වීඩියෝ වීඩියෝ බා බල අද ආම්බ කියන් ඔච්චර දැන් කෙරුමනම් ඔබ hina වෙන්නේ මේ මිනිස්සුන් ඔබ කියන් කොකාකෝලා වල මේ කොත්තු මිදාපම මොකෑ වෙන්නේ අර කතු වෙනවා මේ මුන් එක මිනිහෙක් කරද්දි hina වෙනවා මූ දන්න රෙද්දකුත් නැහැ මූ දන්නේ ජෝකා අන්න මූ දන්නවා උඹ කියන් බෑ මම මෙතන හිටියද බං උඹ කියන් බෑ මම දන්නවා උඹ කියන් ඕක මම කාලක් බැලුවා මහත්තයෝ අපි කැරට් කනවා හරිද කැරට් මම ගාට එකද කොබ බෙක්කෝ චීස් කරේ නෑ දැන් චීස් කරමු මේ පැත්ත මේ මූමන් කැප්පේ දාගෙන යාළුවනේ ගන්නම රත් වෙලා නැහැ. අපි නටනකම්ම රත් වුණාම අපේ කොත්මීක දාලා. මිස් නම්බර වේ 10 ප්‍රසන්ටින් නෑ නෙමෙයි හරි ඔයගොල්ලන්ට පේන ඇති කොකෝල එක දැන් නම් පෙන දාලා හොඳට නටනවා. පෙන දාලා නටනවා. මේකට එක දාලා. පෙරදා නරෝ ඊයවන් කතරක්වත් තිබෙන්නේ නැහැ බ්ලොග් එක මේ කෑල්ල කල්ල ගේ බං ඉක්කානේ දැන් මට මෙහෙම ගාදී මේ තියෙන අපි කුඩු පැකට් එකක් තියමු. වත් අම්මෝ එන්නේ මෙහෙම කිව්වේ නාස්ති ගන්න හොඳ නැහැ මුලින් මේ ටික දාගන්න. ඉතින් මේ ඔයාලා බලන්න ඇයි දැන් මේ මම මගේ වීඩියෝ බලලා hina වෙන්නේ කියලා ඒක නේ ආතල්ල ඒකට හරිද ඔයාලත් දැන් අලුතෙන් මේක බලලා දැන් මේ වීඩියෝ එක නෑ YouTube එකේ හරිද මොකද බිල් ගේට්ස් කවුද ඈ කවුද YouTube එකේ මාසකව ඇලෙක්සැන්ඩර් ගහම්බේ
ආලෙක් ග්‍රෑම්බෙල් මේක දැන් අයින් කරලා තියෙන YouTube එකෙන්. ඒ හින්දා අපිත් එක්ක ඔයාලා බලන්න මේක. YouTube එකේ අදින ග්‍රෑම්බෙල්. ඌගේ ෆෝන් එක කොහෙද? ඊළඟ YouTube එක. ඌ ගුරුත්වාකර්ෂණ. හරි හරි ඒක උලන්නේ නැහැ. හරි දැන් YouTube එකේ නෑනේ මේක. එහෙනම් ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා මේක බලන්න. ඔය අලුතෙන්ද ඉතින් කියන්නේ වේ කලින් මං කියන්නම්. මං විශ්ව මේ ඉතින් එන්න මැජික් මේ පේනවනේ අම්බෝ ඉතින් මේ හිනස්සන්න මේ ඌ නිහාල් කියලා ටී-ෂර්ට් එක හදන ඌ දාගෙන මටත් නෑ මගේ තියෙනවා මගේ ටී-ෂර්ට් එකක් තියෙනවා මේ ඔක්කොම මගේ මේ ඉන්නේ ඩැනියල් මේ ඉන්නේ නිහාල් එතකොට මම මිස්ටර් බීස්ට් ඔඩු ඒක මෙහෙම මේ වෙලා ගියා. උඹ විසික් කරේ දැන් වීඩියෝ එක ඉවර නෑනේ දැන් ඉතුරු ටික එන මිරිස් කපයි ඉතුරු ටික ආ ඉවරයි. පෝ සෙට් නෑ වම් අනේ තව කැරට් ගෙඩියක් ගෙන සල්ලි දෙන්න. වෙන කැරට් නෑ ගෙදර කැරට් නැද්ද? නෑ වීඩියෝ විතර තුනක් ගෙන. කලින් ගෝනේ. හරි ආ බලන්න දැන් වීඩියෝ එක හරිද ඔයාලා ආතල්ද නැද්ද දන්නේ නැහැ ඉතින් වීඩියෝ එක බලන්න ගත්තා නේ ඉවරනකම් බලන්න බලන්න මුසික් බලපන් PUBG වාහනයක් යන බාල මේ දවස් ඉවරෙන්න ළඟයි ගේ මොකද මනස මේ කොහේ කැම්මස් නටපන් අරම මේ මූ ඇත්තටම යාළුවනේ දැන් මූයි මායි කරේ මේ වීඩියෝ එක අපිට කියන්නම්කො මේකදී මුන් මේ කිරි බොන කාලේ මේ වීඩියෝ කරේ මුන් ලදරුවෝ එහෙම නෑ හරිද ඉස්සර ඇත්තටම මූ පට්ට සපෝට් එකක් දුන්නා මේ වීඩියෝ එකට ඒ කියන්නේ මූ කොහෙද හිටියේ කියලාත් අපි දන්නේ නෑ ඒ දවස්වල මෙලල් මූ ආයේ ඔය පට්ට සුවඳක් නගෙනවා ඥා කොහොමද රත් වෙන්නේ ආපන් ගෝ වෙනවද සුවඳක් නගෙනවා නෑ යාද ඒ දවස්වල කලර් ග්‍රේඩ් කරන් දන්නේ බලමු අර පැකට් එක බිම දාන්න නදිය හිටියා නම් ගහනවා මොකා අයියා. නෙවෙත් එක ඕනේ බෑ. කෑල්ල කඩේ නෑ මම කියන්නේ. මොඩල් you know cooking bro is cooking something සර් කොකාකෝලා එක උණු වෙද්දි ඒ කියන්නේ කොකාකෝලා එකේ සුවඳ බේනවා මේක තොප්පිය නිල් පාටයි. මේක බං කාලයත් එක්ක රතු වුණා බා ජකර කියන්නේ. අම්මලෝ ඒ මං කල මුදු. මම මුද තිබ්බද ඒක? සුපිරි අම්මට කොක් එක මොකද්ද උනේ? කොක්ක ඔහොම රිගෙන්ට ඔන්න. දැන් අපේ නූඩල්ස් එක භාගයක් විතර හැදලා තියෙන්නේ ටැම්බී වෙනවා මට ඇත්තටම මොකද රහක්වත් මතක නෑ බා අපේ අම්මත් කියන්නේ. අම්මා රසකාරකයි තෙල් පැකට් එකයි කලින් දාන්න කියලා තිබිලා තින්නේ කොහොමද ඒක අවුතුරුනා රසකාරකයි තෙල් පැකට් අඩු රැවුලත් නෑ බා මේ ඉස්කෝලේ යනවා මම නෑ හිතන්නේ රවුල තියෙනවා කපලා මේ ඉස්කෝලේ යනවා ඒ උඹ බං හිතන්නේ කෑ ස්පීඩ් කරලා තියෙන ඒ සවුන්ඩ් එහෙම ෆීල් වෙනවා ගෑලා අහන්න දැක්කම ඇයි කොකාකෝලෙන් හදන්නේ වතුර නැද්ද හරි පැකට් එක නම් ගහලා තියෙන විනාඩි 10ක් විතර මොකද්ද කියන්නේ යෝ උඹට ඒකයි මම කරේ ඩිස්කෝඩ් දැන් එක කතා කතා කරා. විතර මං හිතන්නේ මං තිබ්බා කොහොමද දැන් අපේ නූඩල්ස් එක හැදලා කියලා මං හිතනවා ලිප් ඔෆ් කරලා නිමෙන්න තියලා බලමු බලමු. මේ මන්නේ මේ බක් ක්ලෝන් එක වව් ගයිස් නූඩල්ස් එක පට්ටෙනම හැදලා තියෙන්නේ පට්ටද නැති ගියම්කෝ පට්ටද මගේ අද්දේ කඳුළු. ඇත්තෙන් කඳුළු නැති ඇත්තකින් පොඩ්ඩක් නිවෙනකන් ඉඳලා කවමු පොඩ නිවෙන කයින් තද ගන්න පොඩ නිවෙන පොඩ නිවෙන කයින් මේ මම මේක දැම්ම මම කොට උනා මන්ද බා. පොඩ්ඩක් නිවෙනකන් ඉඳ මං කටවන අපන්නේ මොකද්ද බයි පිළිගන්නේ? ඉස්කෝලේ එකවත් අර නිකන් අනුස්මරණයක්වත් තුමි ඉඳන් කවුරු හරි මැරුණාම මේ මිනිහට අපේ ඉස්කෝලේ එක මැරලා නැහැ. අනේ චුට්ටක් ඉඳන් බා උ නිවෙනකන් පොඩ්ඩ එනවා නැත්නම් අත පිච්චෙනවා පව් අපෝ මොකද්ද බල් ලෙඩ්ඩු වගේ බේත් ඔය සේරෝගෙද? හරි හරි නිමුණා. හරි නූඩල්ස් එක නිවෙනකන් මේක පැත්තකින් තියලා අපි අර ඌ දැන් අම්මල බලන් ඒ ගොක් එක බලන්න හැදලා තියෙන්නේ පොඩ්ඩක් නිවෙනකන් ඉඳලා මියුස් බා මියුස් එලි මේක පැත්තකින් තියලා අපි මෙතන කන්න පුළුවන් අඩෝ මම පොඩිය බලන් කර මට බං ඒක මං එන ගට්ස් තියෙන නිකන් අර එනේ මං ඉස්කෝලේ ඉස්සර ඇත්තටම ඉන්නේ හැන්සම් ගේ ගන්න. දන්න
හරි guys ඔයගොල්ලන්ට පේනවා අපි හදාගත්ත ඒ දැන් මේ ඒක කට් කරන්න තිබ්බා. මම තුඹ වාඩි වෙන්න ගියා. පෙන්නන්න තියෙන්නේ. ගාන්ට හැදිලා තියෙන වලට පේනවා ඇති. ඉතිරි එක. කාල බලමු. අඩුලම් වීදී කියලා. උඹ දත්තල සුදු බං. ටේස් බං. උඹ හිනායි. උඹේ කැත බං ඒක. අපිට ජීබ්බේ ගැන කතාවට පටි දාගෙන කාවා. අම්මට දිනන ගුලාබ් එකක් කඩා තියෙනවා මං ඒක හරිම නම් මම හිතයි. අපිට ජීබ්බේ කොයි එම්බාප්පේ වගේ බම්මු. ඔයාලා තැනකට එද්දි මේ වගේ කුහකයෝ එක එක කතා කියනවා යාළුවනේ. පේනවනේ මේ මගේ කැප් එක දාගෙන ගණන් ගන්න එපා. හරිද? ඔයාලා ගණන් ගන්න එපා මිනිස්සු කියන කතාව. ගල් ගහනවා නරින්ට. නරින්ට තමයි කල් ගහන්නේ. රසයි. ඒ වුණාට මේ කියන්නේ පැන්ඩා වැඩි කෝපල් එකකින් ඉඳ පට්ටම් පැන්ඩාක් තියෙනවා ඒ අර උඩුයි අර ආගනින්ද දැන් අන්තිම තීරණයනේ කියන්නේ දැන් උඹට කරන්න බැරි වෙන දෙයක් මේ මිනිහා කරලා පෙන්නනවා. ඒතර පොඩ ගරු කරා. හරි හරි ගන්න. දැන් බා. කැරට් කන්න හොඳද බං? ඈ? එහෙම කන්න හොඳද මොයි? මන්න කනවා. කැරට් වගේ જાතියක් නෑ. පේන්ට කැරට් දාලා තියෙන අන්න ඒකේ කෑලි ඒවනින්දා නිකන් අමුතු රසයක් තියෙනවා. කොහොම හරි පට පැන්ඩායි. කොහොම හරි ගන්න try කරලා බලන්න කන්න බෑ කියන්නත් බෑ කන්නත් පුළුවන්. ඊළඟට අර පැන්ඩා චුට්ටක් වැඩියෙන් එනවා. අවුල නෑ. එකක් කියපන්කො. කන්න පුළුවන් මේ හැමදාම හදන විදියට බෑ නම් බෑ කියපන්. පාපෝල් එකකින් ස්ප්‍රයිට් එකකින් වගේ මේක අදපුවාම අදලා බලන්න අනිවාර්යෙන්. සීනි දාගන්න පුළුවන්. කන්න පුළුවන්. කන්න බෑ කියන්නේ තව චුට්ටක් කාලවල තව චුට්ටක් කාලවල ඉස්සෙල්ලා ඒක විතරක් එහෙම රස වෙන්න පුළුවන්. මේක පටල හරිද දන්නේ. පට්ට දාගන්න පුළුවන්. පාපොල දාගන්න පුළුවන්. අන කැතම නෑ. උඹ කියන්නේ මොකද? නෑ නූල්ස් බත් වගේ බෙදාන කන්නේ. මේ ඇත්තම අමුතු රහක් තියෙන පැන්ඩා කියන්නේ ඒක නිකන් අර සීනි රහක් නෙමෙයි නේ කොකෝල එක වල. අම්මට මේ හිව්ගෝ බොස්. අරුගේ ටී-ෂර්ට් එකක් නදියයි. මර්ච් එක? මගේ මර්ච් එකේ දවසක. අවුන්නේ පට්ට කොහොම හරි පට්ට. කෑම එක පට්ට. හරි ඉතුරු ටික මම ෂේප් එක කන්නන් හිමීට ටික ටික. හරි ඉතින් ඔන්න ඔය විදියට ඒ මොකද්ද? දැන් ආයි පුච්චනවා. එන්නේ. කොකෝල බෝතලෙන් අපි ලංකාවේ කවුරුත් පට්ට ආස කරන නූල්ස් එකක් තමයි කොත්තුලි කියන්නේ. ඒක තමයි කොත්තුලි පැකට් එක ගත්තේ. අයි මේ ගන්න ඕනේ. හදලා පෙන්නවා ඉස්සර කරාව. මේ මං ගෑම් එකකින් මයික් කරලා මං ගෑම් එකකින්. තමයි වැඩේ උනේ. කෑක් බෑග්‍රවුන්ඩ් මියුසික් අමුතු රසක් වෙනවා. රිපීට් නේ කට් මල්ලි එඩිට් කරලා දැන් නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ නැහැ, ගිහින් level සබ්ස්ක්‍රයිබ් අයින් කරන්න එක බෝලා යාළුවෝ බන්නේ නේ අර වීඩියෝ එක ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ගිහින් එන්න මේ වගේ එක්ස්පෙරිමන්ට් එකකින් ආයෙත් සෙට්ටම ඉවරද? මේ අඩෝ මේ මං අර තොප්පි දාගෙන ඉඳලා මං තව කොට එලා හොඳව. තාඩිය ලස්සන මයික් එකක් අල්ලාම සර්ට් අල්ලනවා වගේ. ඒගොල්ලෝ දැක්කේ මගේ වීඩියෝ. මගේ හරිද? එහෙනම් ආයෙ ගිහින් ඉන්න හරිද? මගේ වීඩියෝ එක බලන්න ඕන නම් මට මේ සෙට් නෑ බම්මුන්. ඊට යාළුවෝ ඒගොල්ලෝ දකින්නේ අපි වීඩියෝ එක ඉවරයි හරිද? දැන් යනවා මම නිදි යන්න දැන් වැඩ ඉවරයි. ඉතින් එහෙනම් good night. TN BS TSTC LGBTQ රෝමන්ට LG මයි ජීවිතේ